ඔයත් නිවසේ ඉඳන්ම කුඩා ව්‍යාපාරයක් කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙක්ද? ඉතින් මම මේ කියන කාරණාව ඕගලන්ට ගොඩක් වැදගත් වේවි. ඉතින් ගොඩක් අය මල් පැල හිටවනවා. ඉතින් මේ තියෙන්නේ ඒ වගේම මල් පැලයක් ඕගලන්ට පේනවා ඇති මේ ගහ පේන්නේ ප්ලාස්ටික් ගහක් වගේ. මේ තියෙන්නේ ඩ්‍රෙසිනා විශේෂයක්. ඔයගලන්ට පේනවා ඇති නිකම්ම පැලයක් හිටවල විකුණනවට වඩා මේ වගේ කප් එකකට මේ වගේ ගල් ටිකක් දාලා මේ වගේ හදලා අපිට ව්‍යාපාරික ස්ථානවලට ඔෆිස් වලට මේ වගේ ඉල්ලුමක් ඇති වෙන පරිදි නිෂ්පාදනයක් විදිහට මේ වගේ දෙයක් හදන්න පුළුවන්. ඉතින් මම මේක ඔයගලන්ට දල වශයෙන් යන කොස්ට් එකක් විදිහට මම දැක්කුවොත් මේ සුදු ගල් කිලෝ එකක් 150ක වගේ මුදලක් වෙන්නේ. ඉතින් මේ පොඩි පෝච්චි රුපියල් 50ට වඩා අඩු මිලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේ පැල වර්ග ඩ්‍රෙසිනා විශේෂ බෝ කරගන්නවා නම් ඔයගලන්ට ඒ මුදලත් ඉතුරු වෙනවා. ඉතින් රුපියල් 500කට වඩා අඩු මුදලකට මේ වගේ දෙයක් අපිට හදලා විකුණන්න පුළුවන්. ඉතින් අඩු මුදලකින් පටන් ගන්න පුළුවන් ව්‍යාපාරයක් විදිහට තමයි මම මේක දකින්නේ. ඉතින් ඕගොල්ලන්ටත් මේ වගේ දෙයකට උත්සාහ කරලා බලන්න පුළුවන්. ඔයාලගේ උත්සාහය උනන්දුව කැපවීම මත ඔයාලගේ ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් මේ වගේ දෙයකට උත්සාහ කරලා බලන්න. මේ වගේම වටිනා වීඩියෝ එකකින් ඉදිරියේදී හම්බ වෙනවා.